ඇයි අපි ඊශ්‍රායල් වෙනුවෙන් යාඥා කරන්න ඕන? මේ රහස දැනගත්තොත් ඔයත් අද මේ යාඥා කරයි. ඔයා කවදා හරි මේ ගැන හිතුවද? ලෝකයේ රටවල් ගොඩක් තියෙනකොට ඇයි බයිබලයේ ඊශ්‍රායල් ගැන විශේෂයෙන් කතා කරන්නේ? ඊශ්‍රායල් ගැන යාඥා කරද්දී ඔයාගේ ජීවිතයට ආශිර්වාද ලැබෙන බව ඔයා දැනන් හිටියද? මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයා ඊශ්‍රායලයට බනින කෙනෙක් නම් ඒක වෙනස් වෙයි. ඊශ්‍රායල් දේශයේ දෙවියන් වහන්සේට මෙතරම් වැදගත් ඇයි? මුලින්ම අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඊශ්‍රායලය කියන්නේ සාමාන්‍ය රටක් නෙවෙයි. ඊශ්‍රායලය කියන්නේ දෙවියන් වහන්සේම තෝරාගත් ජාතියට දුන්න දේශයයි. බයිබලයේ කියනවා නුඹ නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේට ශුද්ධ සෙනගක්ය. පොළොව තලයේ සිටින සියලු මනුෂ්‍ය වර්ගයන් අතරින් ස්වාමින් වහන්සේ තමන් සන්තක සෙනගක් වන පිණිස නුඹ තෝරාගත් සේක. ලෝකයේ ජාතින් ගොඩක් හිටියා. නමුත් දෙවියන් වහන්සේ විශේෂ කාර්යයක් සඳහා ඊශ්‍රායලය තෝරාගත්තා. ඔවුන් පරිපූර්ණ නිසා නෙවෙයි, ඔවුන් විශාල ජාතියක් නිසාත් නෙවෙයි. දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉටු කිරීමටයි ඔවුන්ව තෝරගත්තේ. ඒ නිසා ඊශ්‍රායලය ගැන දෙවියන් වහන්සේගේ හදවත තුළ විශේෂ ස්ථානයක් තියෙනවා. දෙවියන් වහන්සේ ඊශ්‍රායලය ගැන කොච්චර සැලකිලිමත්ද කියනවා නම් බයිබලයේ කියනවා තමන් ඇසේ කළුරුවා මෙන් ඔහු ආරක්ෂා කළේ කියලා. ඔබේ ඇසට පොඩි දූවිල්ලක් වැටුණත් ඔබ වහාම ඒක ආරක්ෂා කරනවා. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය රැක බලාගන්නේ. ඒ නිසා අදටත් මේ රට වටා යුද්ධ තර්ජන සහ සතුරන් හිටියත් ඊශ්‍රායලය තවමත් පවතිනවා. මොකද ඊශ්‍රායලය දෙවියන් වහන්සේගේ පොරොන්දුව මත පිහිටා තිබෙන දේශයක් නිසා. දැන් අපි බලමු ඇයි අපි ඊශ්‍රායලය වෙනුවෙන් යාඥා කරන්න ඕන කියලා. උත්පත්ති 12:3 දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට මෙහෙම පොරොන්දු වුණා. නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි. මේක ඉතා බලවත් පොරොන්දුවක්. දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේගේ සැලැස්මට සහ උන්වහන්සේ තෝරාගත් ජනතාවට ආශිර්වාද කරන අයට ආශිර්වාද ලැබෙනවා කියලා. ඒ නිසා බොහෝ දෙනෙක් ලෝකේ පුරා ඊශ්‍රායලය වෙනුවෙන් යාඥා කරනවා. ඊශ්‍රායල් වෙනුවෙන් යාඥා කරන ඊශ්‍රායල් වෙනුවෙන් පෙනී සිටින රටවල් අද ලෝකයේ දියුණු රටවල් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ජෙරුසලමේ සමාදානය සඳහා විශේෂයෙන් යාඥා කරන්න කියලා දෙවියන් වහන්සේ යන කරනවා. ජෙරුසලම සාමාන්‍ය නගරයක් නෙවෙයි. බයිබලයේ බොහෝ සිදුවීම් සිදුවුණේ ජෙරුසලමේ. අනාගතයේදීත් බයිබල් අනාවැකි ගණනාවක් ඉටුවීමට නියමිතව තිබෙන්නේ මේ ජෙරුසලම් වල. ඒ නිසා ජෙරුසලමේ සමාදානය වෙනුවෙන් යාඥා කිරීම දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව කරන යාඥාවක්. අනිත් වැදගත් කාරණය තමයි අපගේ ගැලවුම්කාරයා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට පැමිණියේ ඊශ්‍රායලයෙන්. ජේසුස් වහන්සේ උපත ලැබුවේ, දේව සේවය කළේ, කුරුසේ යන ගසනු ලැබුවේ, උන්වහන්සේ නැවත මරණින් නැගිට්ටේ. මේ හැමදේම වුණේ ඊශ්‍රායලයේ. යොහාන් 4:22 ජේසුස් වහන්සේ කියනවා ගැලවීම යුදෙව්වන්ගෙන්ය. ඉතින් අපට අද සුභාරංචිය ලැබුණේ ඒ ඉතිහාසය හරහායි. ඊශ්‍රායලය වෙනුවෙන් යාඥා කරන විට අපි පැහැදිලි කරගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඊශ්‍රායලය වෙනුවෙන් යාඥා කිරීම කියන්නේ කිසිම මනුෂ්‍ය කණ්ඩායමක් අන් අයට වඩා උසස් කියන එක නෙවෙයි. අපි යාඥා කරන්නේ සමාදානය සඳහා, ජනතාවගේ ආරක්ෂාව සඳහා, දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටුවීම සඳහා සහ සියලු දෙනාටම ක්‍රිස්තුස් වහන්සේව දැනගැනීමට අවස්ථාව ලැබීම සඳහා. ඒ වගේම යුද්ධයෙන් පීඩා විඳින සියලු මිනිසුන් වෙනුවෙන් අපි යාඥා කළ යුතුයි. දෙවියන් වහන්සේගේ හදවත සෑම ජාතියක් සඳහාම තිබෙනවා. එහෙනම් අපි ඇයි ඊශ්‍රායල් ගැන යාඥා කරන්න ඕන? ඒකෙන් අපිට ලැබෙන්නේ මොනවද? ඊශ්‍රායලය කියන්නේ පුදුම ආශිර්වාද තියෙන රටක්. ඔයාගේ යාඥාවට මේ ඊශ්‍රායල් වෙනුවෙන් පොඩි වෙලාවක යාඥාවක් එක් කරලා බලන්න ඔයාට කොච්චර ආශිර්වාද ගොඩක් ලැබෙනවද කියලා. ඔයා දන්නේම නැතුව ඔයාගේ ප්‍රශ්න විසඳෙයි. ඔයාට පුදුම සතුටක් දැනේ. දෙවියන් වහන්සේගේ හාස්කම ඔයාගේ ජීවිතේ වෙන්න පටන් ගයි. මිනිස්සුયો ඔයා වෙනුවෙන් කතා කරයි. මිනිස්සුયો ඔයාට පුදුම විදිහට ආදරය කරයි. ඔයාව දකිනකොට ඔයා තුළින් අනිත් අයට දෙවියන් වහන්සේව දකින්න ලැබෙයි. ඇත්තටම අපි මේ දේශයේ සමාදානය වෙනුවෙන් යාඥා කරන්න ඕන. මොකද අපි දන්නවා ජේසුස් වහන්සේගේ නැවත පැමිණීම උන්වහන්සේගේ රාජ්‍ය කාලයේ තියෙන්නේ මේ ශුද්ධ දේශයේ කියලා. ඇත්තටම ඊශ්‍රායල් වෙනුවෙන් අපි යාඥා කරනකොට අපිට විරුද්ධව ක්‍රියා කරන හැම ප්‍රශ්නයක්ම උන්වහන්සේ ඉවත් කරනවා. අපිට පුදුම ආශිර්වාද ගොඩකින් යන්න පුළුවන් මේ දේශය අපි ආරක්ෂා කරන්න කියලා මේ වෙනුවෙන් මැදිහත්කාරකම් කරන විට. එහෙනම් අපි දැන් ඊශ්‍රායලය ගැන යාඥා කරමු. ආදරණීය දෙවි පියාණනි,
ඊශ්‍රායල් දේශයට ආශිර්වාද කරන කවරෙකුට වුවද ඔබ ආශිර්වාද කරන නිසා එම ආශිර්වාදය මාහට ලබා දී තිබෙන නිසා ස්තුතියි. දෙවි පියාණනි, ඔබ පොරොන්දු ලෙස යුදෙව්වරුන්ට දී තිබෙන දේශයේදී ඔවුන්ට ආශිර්වාද කර තිබෙන නිසා ස්තුතියි. ඊශ්‍රායල් ඔබ වහන්සේගේ කුළුඳුලා ලෙස තෝරාගත් නිසා ස්තුතියි. ඊශ්‍රායලයට උපකාර පැමිණෙන්නේ අහසත් පොළොවත් මැව්වා වූ ඔබ වහන්සේගෙන් පමණි. නොනිදා ඊශ්‍රායල් ආරක්ෂා කරන ඔබ වහන්සේට ස්තුතියි. ස්වාමීනි, ඔබ නොදැන කිසිවක් සිදුවන්නේ. ඔබගේ වචනය ලෙස ඊශ්‍රායලට පීඩා පැමිණියත් ඔබ ඔවුන්ගේ පාපයට කමා කළ මැනව. නැවත හරි මාර්ගයට ඔවුන් රැගෙන ආ මැනව. ඔවුන් ඔබට විරුද්ධව පව් කළද ඔබ වහන්සේ ඔවුන්ට ඇති ප්‍රේමය නිසා ස්තුතියි. දෙවියන් වහන්ස, ඊශ්‍රායල් ඔහුගේ සියලු දුක් වලින් මිදුව මැනව. ඊශ්‍රායලට විරුද්ධව යුද්ධ කරන සියලු සතුරන් ඔබ පරාජය කරන නිසා ස්තුතියි. යෙරුසලමෙහි සමාදානය වේවා. එහි පවුරු ඇතුළත සමාදානියත් අභිවෘද්ධියත් වේවා. ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන අන්‍ය ජාතීන් වන අපට ආබ්‍රහම්ගේ ආශිර්වාදය, ඊශ්‍රායලේ ආශිර්වාද ලබන්නට ඔබ වහන්සේ දුන් කරුණාව නිසා ස්තුතියි. ඒ නිසා ඊශ්‍රායලේ සියලු දෙනාට ගැලවීම ලැබෙන ලෙස යාඥා කරනවා. ඊශ්‍රායල් රක්ෂස්ථානය වූ යාවේ පියාණන්ට මහිමය වේවා. ප්‍රශංසා වේවා, ගෞරවය වේවා. පුත්‍ර වූ ජේසුස් වහන්සේගේ උතුම් ප්‍රේමණීය නාමයෙන්. ආමෙන්. ඉතින් ඔයාලා ඊශ්‍රායලට ආදරය කරන කෙනෙක් නම්, ඒ වගේම ඊශ්‍රායල් එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් පහලින් කමෙන්ට් කරන්න. හැමෝටම ජේසු පිහිටයි.